අපේ පුතාගේ සරුංගලේ නම් උඩ ගියා. දෙපැත්තට රැලි ටිකක් දාමුද? උඩ නේද? ඒ පාර මෙයා ගහට දාගන්න. පීරජතුමනි. මම විහිළුවක් කරේ. ලස්සනයි නේ සරුංගලේ. මිනිස්සුන්ට කොච්චර සල්ලි තිබුණත්, මිනිස්සුන්ට කොච්චර යාළුවෝ හිටියත්, මිනිස්සුන්ට කොච්චර යාන වාහන තිබුණත්, මිනිස්සුන්ට ඇත්තටම වැදගත් වෙන්නේ මානසික නිදහස. ඒ මානසික නිදහස සඳහා මම කරපු වැඩක් ගැන තමයි ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න යන්නේ. ගැම්මක් සාමාන්‍යයෙන් මම මාස කීපයකට සැරයක් මේ පැත්තට එනවා. ඇත්තට මේ එන එකෙන් මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා, මගේ මයින්ඩ් එක රිෆ්‍රෙෂ් වෙනවා. එතකොට මට අලුතින් ආයේ වැඩ පටන් ගන්න එනර්ජි එකක් හම්බ වෙනවා. ඇත්තටම මේ පැත්තට එන්න මම මාර කැමතියි. ඔයාලට මේක බලනකොටම තේරෙනවා ඒකට හේතුව මොකක්ද කියලා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් ටිකක්. ඒ අතරතුර අපි සරුංගල් යවනවා. එතකොට මේ ළමයි එක්ක එකතු වෙලා සරුංගල් හදලා සරුංගල් යවන එක තමයි මගේ අද වැඩේ වෙන්නේ. මම ඩ්‍රෝන් ෂොට්ස් වලට අමතරව ලස්සන ෂොට්ස් ටිකක් කැප්චර් කරා ෆෝන් එකෙනුත්. ඒ ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්නද? ඔළුවෙන් එනවද? රයිට්, අපි සරුංගලයක් යවන්න යන්නේ. සරුංගලේ නෙමෙයි. අද මම ඔයාලට ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් පෙන්වන්න යන්නේ මේ ඒරියා එකේ. රයිට්, මම අන්තිමටම කියන්නම් මේ කොහෙද කියලා. දන්න අය නම් දන්නවා ඇති. අපි මෙතන පොඩි ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් අරගෙන සරුංගලයක් අරින්න උත්සාහ කරලා අපි සරුංගලයකුත් ඇදුවා පොඩි. නාන්නත් යන්නේ. මගේ ෆීල්ඩ් එක වීඩියෝග්‍රැෆි, ස්පෙෂලි වෙඩින් වීඩියෝග්‍රැෆි කරන්න. එතකොට බිසි ෂෙඩියුල් එකක් තියෙනවා. ඒ වගේම එඩිටිං නිතරම එඩිට් කරනවා. එතකොට ඒ මයින්ඩ් එකෙන් ගැලවිලා පොඩ්ඩක් එළියට ඇවිල්ලා මට මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මම කලින් කිව්වා වගේ මේ වැඩේ මම කරනවා. මට අලුතින් මගේ වැඩ ටික රිෆ්‍රෙෂ් එකේ කරන්න, මගේ මයින්ඩ් එක රිෆ්‍රෙෂ් කරගන්න මේක හොඳ ඔපචුනිටි එකක්. අපි වගේ ගොඩක් බිසි එන්වයරන්මන්ට් එකක ඉන්න අයට මේ වගේ තැනකට ඇවිල්ලා මාස 2-3කට සැරයක් ඒ දවස ගත කරන්න පුළුවන් නම් ඇත්තටම වැදගත්. ඔයගලන්ට පේනවා මෙතන කොච්චර ලස්සනයිද, මෙතන කොච්චර රිලැක්සින්ද කියලා. අපේ පුතාගේ සරුංගලේ නම් උඩ ගියා. උඩ ගියාට පොඩ්ඩක් කරකුණා. වැඩිය යවන්න එපා, අපි අරක දාලම යවමු. දෙපැත්තට රැලි ටිකක් දාමුද? දෙපැත්තට රැලි ටිකක් ඔයගොල්ලන් try කරන්න පොඩ්ඩක් එළියට යන්න. හැබැයි හොටෙල් එකක එහෙම නැත්නම් මොකක් හරි පාටි එකක ඒ වගේ එකක් නෙමෙයි. මේ වගේ කියන්නේ natural environment එකක් එක්ක ඔයගොල්ලන්ගේ mind එකේ තියෙන දේවල් බෙදා ගන්න. එතකොට ඇත්තටම මාරම රිෆ්‍රෙශ්මන්ට් එකක් ඔයගොල්ලන්ගේ ලයිෆ් එකට ඔයාලට දැනෙයි. ඔයා නේද කවුද මේ පොඩි අජාසත්ත? පීරජතුමනි. මම විහිළුවක් කරේ. අර ලස්සනයි නේ සරුංගලේ. කවුද? මාලික? දේවදත්ත? අදරාය ඔබ තියන්න හම්බෙන්නේ. ඕක උඩ තියන්න හම්බෙන්නේ ඔය වැටේ. ඒ තෙල් කොළ හින්දා දාවල නැති. දැන් වැස්සොත් එහෙම. මොකද අත්තේ? උඩ නේද? ඒ පාර මෙයා ගහට දාගන්න. මේ චූටි ඔයා ඔතනින් මේ අර ගහට අයියා කැරකිලා. ඒ හින්දා ඔයා තව ටිකක් බාගන්න.
අපි නේද? ආයෙ පාර හරි. nice. come on. හරි කමන්නේ. ඔයා ඉස්සරහට යන්න වියත්. කවුද? දිහන්ස ඔයා ඉස්සරහට යන්න. චූටි. ඉස්සරහටම යන්න. නැත්තම් ගහට යනවා. ඔයා අර මෙහෙම කරන්න. ඔයා අර කාලින් හිටපු තැනටම යන්න. නැත්තම් ඔයා බාගෙන පොඩ්ඩක් අඩු කරගෙන මේ පැත්තට එන්න. මොකද අයියත් දැන් තව ටිකකින් ගහට දාගන්නවා අර ගහට. ආවුඩනේ මේ. ලස්සනයි. මං ගොඩක් වෙලාවට නිවාඩුවක් හම්බුනොත් මේ පැත්තට එනවා. මොකද නිදහසේ ඉඳලා නිදහසේ යන්න. රයිට්. මොකද මානසික නිදහස තමයි වටින්නේ ඔක්කොටම වඩා. රයිට්. මොකද අපි ෆීල්ඩ් එකත් එක්ක අපි ගොඩක් තැන්වල හිර වෙලා ඉන්නවා. ඒ වගේම වැඩ ගොඩක් කරනවා මහන්සි වෙනවා. හැබැයි අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බුනාම අපි ගොඩක් වෙලාවට වෙනසක් කරන්න try කරනවා. රයිට්. ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මේ පැත්තේ ඉන්න අපේ පොඩි කට්ටියක් ඉන්නවා. මේ අපේ පොඩි කට්ටියගේ ඒගොල්ලන් එහෙට මෙහෙට දුවන නාන කරන ලස්සන ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ඔයාලා දකින්න ඇති. රයිට්. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එකත් එක්ක ඉන්න. එහෙනම් ඕකේ see you. නැවතුණා. Anda?